ඒ වුණාට මයි පුතේ මන්නම් කියන්නේ ඔබට රස්සාවක් හොයාගන්න කියලා. ඉතින් අම්මා උදේ 8ට ගිහින් පහට ආවේ නැතුණානේ මමත් කරන රස්සාවක් තමයි. වෙනස තියෙන්නේ උන් කඹරනවා මම මැරෙනවා. උන් කොච්චර කැඹරුවත් උන්ට ලැබෙන එකම ගාන අම්මා. ඒ වගේද මං මැරෙන තරමට මගේ නිදහසත් එක්ක මට ඉස්සරහට යන්න පුළුවන්. ඒක එක අතකට මට මැරීමක් නෙමෙයි අම්මා. ඒ වුණාට පුතේ උඹ මෙහෙම ගෙදරට වෙලා ඉද්දි නෑයෝ උනත් හිතන්නේ උඹ නිකමෙක් කියලානේ. ඔය නෑයෝ කියන දේවල් හිතන්න යන්න එපා අම්මා. මගේ අම්මා දන්නවනේ මං ගැන. ඒ ඇති. අනිතක මෙහෙම හිතන්නකෝ. තාත්තා අම්මව දාලා ගියා කියලා. මොනවාද බම් මේ උඹ කියවන්නේ? එදාට ඔය එකෙක්වත් තාත්තගෙන අලුත් මනමාලට නෑකම් කියනවා මිසක් අම්මගේ පැත්ත ගන්නෑ. නෑයොත් හරියට මේ අඹ ගෙඩි වගේ අම්මා. උන් ගහේ තියෙනකන් ඉන්න එකට කවුරු හරි කඩාගත්ත දවසට උන් හිලා වෙන්න උන් අල්ලගත්තේ උන්ට විතරයි. උඹ ඇති කවුරුවත් නැති උනත් කම්මැති ජීවත් විය හැකි දික කලක් දුක් වෙති